අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොස් ඇලොකේෂන් එකේ ඉන්න පරක් වුණා මොනවද කරන්න පුළුවන් කියලා. අපි මෙහෙම බලමු. ඔබ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ රටට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ PSW එක අරගන්නවා. ඊට පස්සේ තමන් බලාපොරොත්තු වෙනවා ස්කිල් වර්කර් වීසා රූට් එකට යන්න. ඒ අනුව තමන්ට ස්කිල් වීසා රූට් එකකින් ස්පොන්සර් කෙනෙක්, එම්ප්ලොයර් කෙනෙක් තමන්ට ජොබ් එක දෙන්න, ස්පොන්සර්ෂිප් එකක් එක්ක ජොබ් එක දෙන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේ වෙලාවක ස්පොන්සර් කරන්නේ වීසා ස්පොන්සර්ෂිප්ස් ඒගොල්ලන්ගේ සිස්ටම් එකෙන් ඒගොල්ලෝ ඇලොකේෂන් එකක් රික්වෙස්ට් කරනවා. ඒ ඇලොකේෂන් එක තමන්ගේ දැනට තියෙන වීසා එකේ වැලිඩිටි පීරියඩ් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා ඇප්‍රූව් වෙලා ආවේ නැත්නම්, ඒ කියන්නේ කොස් එක ඇප්‍රූව් වුණේ නැත්නම් තමන්ට මොකද්ද කරන්න පුළුවන්? මේ වගේ අවස්ථාවක කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ස්කිල් වර්කර් වීසා ඇප්ලිකේෂන් එකක් දාන එක කොස් එක නැතුව. අනිත් එක තමයි FLR ඇප්ලිකේෂන් එකක් දාන එක, කියන්නේ හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් දාන එක. මේ කරුණු දෙකෙන් මොකද්ද තමන් තීරණය කරගත යුත්තේ කියන එක තීරණය වෙන්නේ තමන්ගේ සිටුේෂන් එක අනුව. ඒකට තමන් මොන වීසා කැටගරි එකටද තමන් දැනට ඉන්නේ, ඒ වගේම තමන් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන ඒ කම්පැනියත් එක්ක තමන්ගේ තියෙන සම්බන්ධය මොකක්ද කියන කාරණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැන් පළවෙනි කොටස ගත්තොත්, පළවෙනි කාරණේ ගත්තොත්, ඒ කියන්නේ ස්කිල් වර්කර් වීසා ඇප්ලිකේෂන් එකක්ම කොස් එක නැතුව දාන්න පුළුවන් වෙන්නේ කාටද කියන එක අපි බලමු. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ අපි ප්‍රායෝගික අත්දැකීම් අනුව මම මේ කියන්නේ එක එක ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස්ලා, සොලිසිටර්ස්ලාට වෙන වෙන අදහස් තියෙන්න පුළුවන්. නමුත් මේ මගේ අදහස තමයි මම මේ කියන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක, ඒ කියන්නේ Tamanට ස්කිල් වර්කර් වීසා ඇප්ලිකේෂන් එකක් කොස් එකක් නැතුව දානවා නම් ඒක සේෆ් විදිහට Tamanට දාන්න පුළුවන් වෙන්නේ ඇත්තටම තමන් එක්ස්ටෙන්ෂන් එකකට ඉල්ලනවා නම් තමයි. ඒ කියන්නේ තමන් දැන් තමන් වෙනුවෙන් දැන් කොස් ඇලොකේෂන් එකක් ඉල්ලලා තියෙන්නේ තමන්ගේ දැනට වැඩ කරන, තමන්ට ස්පොන්සර්ෂිප් එක දීලා තියෙන ආයතනයෙම නම්, ඒ කියන්නේ මේක එක්ස්ටෙන්ෂන් එකක් විතරක් නම්, ඒ වගේ අවස්ථාවලදී මේ කොස් ඇලොකේෂන් එක ලැබෙනකන් තමන්ට කොස් ඇලොකේෂන් එක ඇප්‍රූව් වෙලා එනකන් තමන්ට ස්කිල් වර්කර් වීසා ඇප්ලිකේෂන් එකක්ම දාලා පෙන්ඩින් කොස් එක කියන විදිහට අපි ඒ ඇප්ලිකේෂන් එක දාලා ඊට පස්සේ කොස් එක ලැබුණාම දවස් 45ක් ඇතුළත තමන්ට පුළුවන්, ඒ කියන්නේ තමන්ගේ ෆින්ගර්ප්‍රින්ට් දෙන්න තමන්ට ඒ යන කාලේ ස්ට්‍රෙච් කරන්න පුළුවන්. ඒක ඉස්සරහට ගන්න පුළුවන් දවස් 45ක් මැක්සිමම්. ඒතකොට දවස් 45 ඇතුළත තමන්ට මේ කොස් එක හම්බුනොත්, එතකොට තමන්ට පුළුවන් ඒ කොස් එකත් එක්ක තමන්ගේ මේ වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කර, ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකට දාන ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඒ ෆින්ගර්ප්‍රින්ට් දෙන්න ඉස්සෙල්ලා. ඒතකොට ඒක තමයි ඒ වගේ අවස්ථාවකදී සේෆ්ම විදිහට කරන්න පුළුවන් දේ. එතකොට ඊළඟ එක තමයි, එතකොට ඒ වගේ අවස්ථාවකදී මේක සේෆ් ඒක කරන්න පුළුවන්. හැබැයි ඊට තමන්ට මීට වඩා සේෆස් විදිහට මේක කරන්න ඕන නම් තමන්ට FLR ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. හියුමන් රයිට්ස් ග්‍රවුන්ඩ්ස් තමන්ට තියෙනවා නම් ඒක තමයි වඩාත්ම සේෆස් කොහොමද. ඊළඟ එක තමයි හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක්ම දාන්න වෙන අවස්ථා මොනවද? ඒක තමයි තමන් PSW විදිහට ඉන්නවනේ, එහෙම නැත්නම් ස්ටුඩන්ට් විදිහට ඇවිල්ලා PSW අරගෙන ඊට පස්සේ මේ තමන් අලුතෙන්ම කොස් එකක් ගන්න හම්බ වෙනවා නම් තමන්ට, ඒ කියන්නේ අලුතෙන්ම ස්පොන්සර්ෂිප් එකක් හම්බ වෙනවා නම් තමන්ට, එහෙම නැත්නම් තමන් දැනට ඉන්න එම්ප්ලොයර් එකෙන් තමන්ට ස්පොන්සර්ෂිප් එකේ එක්ස්ටෙන්ෂන් එකක් හම්බ වෙන්නේ නැති නිසා තමන් අලුතෙන් වෙනත් කම්පැනි එකකින් ස්පොන්සර්ෂිප් එකක් ඉල්ලලා ඒ සඳහා ඒ අලුත් කම්පැනිය කොස් එකක් ඇප්ලයි කරලා තියෙනවා නම්, අන්න ඒ වගේ අවස්ථාවලදී තමන්ට තාමත් අර ස්කිල් වර්කර් වීසා ඇප්ලිකේෂන් එකක්ම දාලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්ද කියන එක තමයි බලන්න තියෙන්නේ. මගේ අදහසේ හැටියට ඒක සේෆ් නෑ. ඒක අර ඉස්සෙල්ලා මම මුලින් කියපු ක්‍රමයට, ඒ කියන්නේ තමන් එක්ස්ටෙන්ෂන් එකකට ඉල්ලන විදිහට නම් ඒක සේෆ්, ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අලුත් එම්ප්ලොයර් කෙනෙක් විදිහට කෙනෙක් ළඟට අලුතෙන්ම යන කතාවක් නම් මෙතන තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී හොඳම දේ තමයි, සේෆස්ම මෙතඩ් එක තමයි FLR ඇප්ලිකේෂන් එකක් දාන එක. ඒ කියන්නේ FLR ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවානේ. ඒ අතරින් ෆැමිලි ලයිෆ්, විශේෂයෙන්ම තමන් දරුවන් එක්ක, තමන්ගේ බිරිඳත් එක්ක ඒ වගේ ෆැමිලි එකක් විදිහට නම් මේ රටේ ඉන්නේ. තමන්ට ඒ සඳහා අවශ්‍ය එක්සෙප්ෂනල් සර්කම්ස්ටැන්සස් තියෙනවා නම් FLR FP ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් HRO ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. තමන් සිංගල් නම් හරි, තමන්ට ඒ යටතේ යම් කිසි කරුණු ඉදිරිපත් කරන්න හැකියාවක් තියෙනවා නම්. එතකොට ඒ තමයි සේෆස්ම ක්‍රමය. හැබැයි ඒ වගේ ඇප්ලිකේෂන් එකක් දානකොට මොන විදිහකට හරි කමක් නැහැ. තමන්ට කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු ටික එකතු කරලා ඇප්ලිකේෂන් එකක් දාන එක නෙවෙයි ගොඩක් දෙනෙක් කරන්නේ. එහෙම එකක් කරාට කමක් නැහැ. දවස් 45 ඇතුළත
තමන්ට මෙතන විසඳුමක් ගන්න පුළුවන් කියලා හිතනවා. නමුත් එහෙම ප්‍රශ්නයක් මෙතනදී අදාළ වෙන්නේ නැහැ. මොකද මේක ස්කිල් වර්කර් විසා ඇප්ලිකේෂන් එකක් නෙමෙයි. මෙතනදී වෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ට හොඳ ග්‍රවුන්ඩ්ස් තියෙන්න ඕනේ හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් විදිහට තමන්ට ඉස්සරහට යන්න. ඒකට හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් විදිහට යන්න තියෙන ග්‍රවුන්ඩ්ස් මොනවද කියන එක මම මීට ඉස්සෙල්ලත් කතා කරලා තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. හොඳ ග්‍රවුන්ඩ්ස් එක්ක හොඳ හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් දැම්මොත් තමයි මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ වීසා එක තමන්ගේ වීසා ඇප්ලිකේෂන් එක රිෆියුස් කරොත් ඒකත් එක්ක එන අපීල් රයිට්ස් එතකොට ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකට යන්න පුළුවන් එන එක ඒ වගේ දේවල් එක්ක ඉන්නේ. නමුත් මේක රිජෙක්ට් කරොත් ඒ කියන්නේ මේක ෆ්‍රිවලස් ඇප්ලිකේෂන් එකක්. කියන්නේ මේක කිසිම මෙරිට් එකක් නැති ඉන්වැලිඩ් ඇප්ලිකේෂන් එකක් කියලා හෝම් ඔෆිස් එක තීරණය කළ ඉමිග්‍රේෂන් බේල් එක එවුවොත් එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් දානකොට ඒ කියන්නේ FLR ඇප්ලිකේෂන් එකක් දානකොට හොඳ ග්‍රවුන්ඩ්ස් එක්ක ඒ කියන්නේ මේ කොස් එක ලැබෙනකන් කියලා FLR එකක් දාන එක ගැන මම කතා කරන්නේ. එහෙම නොකර හොඳ හියුමන් රයිට්ස් ග්‍රවුන්ඩ්ස් එක්ක මේ FLR එක දැම්මොත් ඒක දැන් දවස් 45න් පස්සෙත් මේ විසා ඇප්ලිකේෂන් එක වැලිඩ් ඒ වැලිඩිටි එකත් එක්ක ඒක දිගටම තියෙනවා. ඒ අතරතුර කොයි වෙලාවක හරි ඒක හුඟක් කාලයක් යනවා ඒක ඩිසිෂන් එකෙන්ද. ඒත් ඒ කාලය ඇතුළත Tamanට හුඟක් කල් තියෙනවා අලුත් එම්ප්ලොයර්ට තමන්ගේ කොස් එක ඇප්‍රූව් කරලා එවන්න. බැරි වෙලාවත් කොස් එක ඇප්‍රූව් නේ නැත්නම් අන්න එතනදී ලොකු ප්‍රශ්නයක් වෙනවා. තමන් හරි විදිහේ ඇප්ලිකේෂන් එකක් මේ වෙලාවේ දාලා තිබුණ නැත්නම්. එතකොට හියුමන් රයිට්ස් ඇප්ලිකේෂන් එකක් දාලා තිබුණොත් අඩුම තරමේ මේ හියුමන් රයිට්ස් ග්‍රවුන්ඩ්ස් එක හරි සෑහෙන ගමනක් තමන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඒකදී තමන් හොඳ කරුණු ඉදිරිපත් කරලා තියනවාද කියන කාරණේමත් තමයි ඒක තියෙන්නේ. වෙන්නේ හොඳ කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව නිකන්ම අනවශ්‍ය දේවල් දාලා ඒක හරි පදනමක් නැති හොඳ හියුමන් රයිට්ස් ග්‍රවුන්ඩ්ස් නැති FLR ඇප්ලිකේෂන් එකක් දාලා ඒක හෝම් ඔෆිස් එක රිජෙක්ට් කරොත් කන්සිකවෙන්සස් ඉතාමත් බරපතලයි. එතකොට ඉමිග්‍රේෂන් බේල් එක තමයි රිජෙක්ෂන් එක එන්නේ. එතකොට ඒකත් එක්ක ඊට පස්සේ කවදාවත් Tamanට බැරි වෙනවා මේ රටේ ඉඳගෙන පොයින්ට් බේස් සිස්ටම් එකකින් ඒ කියන්නේ ස්කිල් වර්කර් විසා ඇප්ලිකේෂන් එකක් වගේ එකක් දාන්න බැරි වෙනවා. ඒ නිසා Taman ඒ වගේ කරුණු සලකලා බලලා Taman මොන ඇප්ලිකේෂන් එකද මේ වගේ අවස්ථාවලදී දාන්න ඕනේ කියන එක හරියට ප්ලෑන් කරලා කල්පනා කරලා කරන්න ඕනේ. ඒ වෙලාවට මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දාලා මේක කාලය දික් කරගන්න විතරයි මට ඕනේ කියන පදනමෙන් කරන්න ගිහිල්ලා ගොඩක් දෙනෙක් අමාරු වැටලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා තමන් කරන්න යන්නේ මොකක්ද කියන එකෙන් හරි අවබෝධයක් ඇතුව ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරුණු එකතු කරගෙන ඒ සඳහා යන වියදමක් තියෙනවා. ඒක ඇත්ත තමයි. FLR ඇප්ලිකේෂන් එකක් දානකොට ෆී වේව් ඇප්ලිකේෂන් නැතුව ඒ FLR ඇප්ලිකේෂන් එක දානවා නම් ඉතාමත් ලොකු වියදමක් යනවා. ලොකු පවුලක් නම් මොකද IHS fee එක ගෙවන්න ඕනේ අවුරුදු දෙකමාරකට. ඒ වගේම visa application fee එක ගෙවන්න ඕනේ. ඉතින් ඔක්කොමත් එක්ක බලනකොට ලොකු වියදමක් යනවා. ඒ නිසා හුඟක් දෙනෙක් ඒක නොකර වෙන වෙන ක්‍රමවලට යන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ වෙන වෙන ක්‍රමවලට යන එකේ කියන්නේ පහසුවෙන් කරන්න පුළුවන් දේවල් කියලා හිතාගෙන කරන ක්‍රමවලින් අනාගතයට වෙන බලපෑම ඉතාමත් දරුණුයි. Tamanට ILR එකකට යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ගමනක් යන්න ගැප්ස් නැතිව තමයි මේ ගමන යන්න ඕනේ. ඒ නිසා මේ වගේ අවස්ථාවලදී තමත් කල්පනාකාරීව හරියට උපදෙස් ලබාගෙන හරි විදියට තමන් හොඳ ග්‍රවුන්ඩ්ස් එක්ක මේ ෆ්‍රිවලස් ඇප්ලිකේෂන් දාන්නේ නැතුව හොඳ වීසා ඇප්ලිකේෂන් එකක් දාන්න කියන එක තමයි කියන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. මේ මගේ අදහස්. ඉතින් වෙන වෙන අයට වෙන වෙන අදහස් තියෙන්න පුළුවන්. සමහර අයට වෙන වෙන විදියට මේ කටයුතු කරලා ප්‍රතිඵල ලබාගෙන තියෙන වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිම ප්‍රතිඵලයක් ඒ කෙනාට ඉන්ඩිවිජුවලි බලපානවා මිසක් සමස්තයක් වශයෙන් පොදුවේ නීති රීතිවලට අනුකූලව සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඒ නිසා ඔබට ඔබගේ සර්කම්ස්ටැන්සස් අනුව ඔබට යන ගමන ඔබට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න කියන එක තමයි කියන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. Thank you.